ඔන්න ඉතින් යාළුවනේ අදත් සාදරයෙන් පිළිගන්නවා මදුවෙන් හරසී YouTube channel එකට. ඔන්න යාළුවනේ අද පාඩමෙන් අරගෙන ඉන්නේ ජපන් භාෂාවේ N5 level එකේ දෙවෙනි පාඩමට අදාළ ව්‍යාකරණ. ඉතින් යාළුවනේ සරලව ජපාන් ඉගෙන ගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා පාඩම අවසානයේ තෙක්. ඔන්න පළවෙනි ව්‍යාකරණය තමයි කොරේ සොරේ අරේ කියන ව්‍යාකරණය. මේකේ සිංහල තේරුම තමයි මේක ඒක සහ අරක කියන අර්ථය. භාෂකයා හනසිතේ නැත්නම් කතා කරන්න අසල තිබෙන දෙයක් සඳහන් කරන්න කොරේ භාවිතා වෙනවා. ශ්‍රාවකයා අයිතේ එහෙමත් නැත්නම් අසා සිටින්න අසල තියෙන දෙයක් නම් ඒ සඳහන් කිරීමට සොරේ භාවිතා වෙනවා. ඊළඟට කතිකයා සහ ශ්‍රාවකයා යන දෙදෙනාටම දුරින් තියෙන දෙයක් සඳහන් කරන්න අරේ භාවිතා වෙනවා. මේ යාළුවනේ මෙතන ඉඳන් කොරේ සොරේ අරේ භාවිතා කරන උදාහරණයක් නරඹමු. මදුසන් සොරේවා නන් දෙස්කා? කොරේවා තෙරබි දෙස්. ඔන්න යාළුවනේ ඊළඟ ව්‍යාකරණය තමයි කොනෝ සොනෝ අනෝ කියන ව්‍යාකරණය. සාමාන්‍යයෙන් මේවා යෙදෙන අවස්ථාව තමයි නාමපදයක් විශේෂණය කරනකොට ඒ නාමපදයට කලින් මේ කොනෝ සොනෝ අනෝ කියන පද යොදා ගන්න ලබනවා. දැන් අපි උදාහරණයක් නරඹමු. මදොසන් සොනොහොන්වා දරෙනෝ දෙස්කා? කොනොහොන්වා වතසිනෝ දෙස්. ඔන්න ඊළඟ ව්‍යාකරණය තමයි දරේ නැත්නම් දොනතා කියන එක. සිංහල අර්ථය තමයි කවුද කියන එක. අර පුද්ගලයා කවුද නැත්නම් අර තැනැත්තා කවුද කියලා වගේ ප්‍රශ්නයක් අහද්දි මේ දරේ නැත්නම් දොනතා කියන එක යොදා ගන්නවා. සාමාන්‍ය කෙනෙක් එක්ක නැත්නම් යහළුවෙක් එක්ක නැත්නම් හඳුනන කෙනෙක් එක්ක කතා කරද්දී දරේ කියන එකත් එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකදී විශේෂ කෙනෙක් එක්ක කතා කරද්දී වඩා ආචාරශීලීව කතා කරන්න දොනතා කියන එකත් යොදා ගන්නවා. උදාහරණය තමයි අනෝහිතෝවා දරේ දෙස්කා? අර පුද්ගලයා කවුද? මේ වගේ කවුද කියලා ප්‍රශ්නයක් අහද්දී පුද්ගලයෙක් ගැන ප්‍රශ්න කරද්දී මෙම දරේ නැත්නම් දොනතා කියන එක යොදා ගන්න පුළුවන්. ඊළඟ ව්‍යාකරණය තමයි නාමපද දෙකක් අතර නොයොදා ගැනීමේ තවත් අවස්ථාවක්. අපි පළවෙනි පාඩමේදී විශේෂණය කිරීමේදී නාමපද දෙකක් අතර නොභාවිතා කරන බව ඉගෙන ගත්තා. මේ පාඩමේදී තවත් විශේෂ අවස්ථාවන් දෙකක් ඉගෙන ගන්නවා. පළමු අවස්ථාව තමයි නාමපදයකින් විස්තර කරන්නේ නාමපද දෙක කියන්නේ මොකක්ද කියන එක. උදාහරණයක් ගත්තොත් කොරේවා කොම්පියුතානෝ හොන්දෙස්. මේක පරිගණක ගැන පොතක්. ඒකෙදි කොරේවා කියන එකෙන් විස්තර කරන්නේ කොම්පියුතානෝ හොන් කියන එක ගැන තමයි ඒකෙන් විස්තර වෙන්නේ. ඒකින්ද මේක පළවෙනි ක්‍රමයේදී පළවෙනි නාමපදයෙන් විස්තර කරන්නේ මොකක්ද කියන එක තමයි දෙවෙනි නාමපදයෙන් අදහස් වෙන්නේ. දෙවෙනි අවස්ථාව තමයි පළවෙනි නාමපදයෙන් දැක්වෙන්නේ දෙවෙනි නාමපදයේ කියන එකේ හිමිකරුවෙක් කියන එක. දැන් අපි උදාහරණයක් නරඹමු. මදොසන් සොරේවා නන්නෝ හොන් දෙස්කා? කොරේවා නියොන්ගො නො හොන් දෙස්. මදොසන් සොරේවා දරේ නො හොන් දෙස්කා? කොරේවා වතසි නො හොන් දෙස්. ඊළඟ ව්‍යාකරණ අවස්ථාව තමයි සෝදෙස් සහ චිගායිමස්. සෝදෙස් කියන එක යොදාගන්නේ නාමපදයක් සහිත ආඛ්‍යාතයක් තියෙන ස්ථීර කරගැනීමේ ප්‍රශ්නයක් අහද්දී. එහෙම නැත්නම් යම් කිසි දෙයක් අපිට කන්ෆර්ම් කරගන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහද්දී ඒක ස්ථීර කරන්න උත්තරයක් ලබා දෙද්දී ඒ සඳහා තමයි හයිත් එක්ක සෝදෙස් කියන එක භාවිතා කරන්නේ. අපි මේ විදිහට ප්‍රශ්නයක් අහද්දී ඒ ප්‍රශ්නයට නිෂේධනය නැත්නම් නැතාර්ථය ස්ථීර කරන්න පිළිතුරක් ලබා දෙනවා නම් සෝ යන පදය යොදාගෙන මේ පිළිතුර ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට චිගායිමස් වැරදි කියලා අපි උත්තරය ලබා දීමක් කරනවා. මේක චිගායිමස් කියලා උත්තරය ලබා දීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙනුවට හරි උත්තරය ලබා දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සොරේවා නියොන්ගො නො හොන් දෙස්කා? ඕක ජපන් භාෂා පොතක්ද? මගේ ළඟ තියෙන ජපන් භාෂා පොතක් නම් ඒ ඉඳ අපිට ඒක ස්ථීර කරන්න අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් හයි සෝදෙස් කියලා. ඔව් එහෙමයි කියන අර්ථයෙන් අපිට පිළිතුරු ලබා දීමක් කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි තවත් උදාහරණ කිහිපයක් නරඹමු. හරිසිසන් සොරේවා රිමොකොන් දෙස්කා? いいえ、違います。
හර්ෂි-san, それはリモコンですか? いいえ、スマホです. ඔන්න යාළුවනේ ඊළඟ ව්‍යාකරණය තමයි සෝ දෙස්කා කියන එක. මේකේ සිංහල අර්ථය තමයි එහෙමද කියන අර්ථය තමයි ගන්නෙ. සෝ දෙස්කා කියන එක යොදාගන්නේ යම්කිසි අලුත් තොරතුරක් ලැබුණන් පස්සේ ඒ තොරතුර තේරුම් ගත්තා කියන ප්‍රකාශය ලබා දෙන්න තමයි මෙම යෙදුම යොදා ගන්නු ලබන්නේ. සාමාන්‍යයෙන් මේ උච්චාරණය කරද්දී අග කොටස හඬ පහත් කරලා උච්චාරණය කරනවා. සෝ දෙස්කා වගේ අග කොටස හඬ පහත් කරලා උච්චාරණය කරනු ලබනවා. ඊළඟ ව්‍යාකරණය තමයි ඕ උපසර්ගය. මේක අපි කතනයේදී වඩාත් ආචාරශීලී බවක් නිරූපණය කරන්න ඇතැම් නාමපදවල මුලට ඕ කියන එක යොදා ගන්නවා. යොදාගෙන ඔමියාගේ, ඔස්සාරා, ඕහානා, ඔස්සක්කිය වගේ කතා කරද්දී වඩාත් ආචාරශීලී බවක් පෙන්නුම් කරන්න මේ ඕ උපසර්ගය නාමපදවලට සමහර නාමපදවල මුලට යොදා ගනු ලබනවා. ඊළඟ ව්‍යාකරණය තමයි නනි නනිකා කියන ව්‍යාකරණ ස්වරූපය. මේක යොදාගන්නේ එකම වාක්‍යයක් තුල අනුපිළිවෙලින්. ප්‍රශ්න එකකට වඩා වැඩියෙන් යෙදෙනකොට එම ප්‍රශ්න අතුරින් නිවැරදි දේ තෝරා ගැනීම සඳහා වූ ප්‍රශ්නවාචී වාක්‍ය ස්වරූපයට මෙම ව්‍යාකරණය යොදා ගනු ලබනවා. මෙම ප්‍රශ්නවාචී වාක්‍ය වලට පිළිතුරු ලබා දෙනකොට හයි ඊයේ යන පද වෙනුවට තෝරාගත් වාක්‍ය එලෙසම පිළිතුරු විදියට ලබා දෙන්න පුළුවන්. මේකේ උදාහරණ විදියට කොරේවා එන්පිස්සු දෙස්කා බෝරු පෙන් දෙස්කා කියලා අනුපිළිවෙලින් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඒකේ තෝරාගත් වාක්‍ය විදියට එන්පිස්සු දෙස් කියන එක ප්‍රශ්නේම වාක්‍ය තෝරාගෙන පිළිතුරු ලබා දීම කරලා තියෙනවා. ඒ විදියට තෝරාගත් වාක්‍ය පිළිතුරු විදියට ලබා දීමක් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදියට N5 level එකේ දෙවෙනි පාඩමේ ව්‍යාකරණ කොටසත් අවසන් වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මදුවෙන් හර්ෂි YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම වීඩියෝ නරඹන්න කියලා ආරාධනා කරනවා. සරලව ජපන් භාෂාව දැනුම වැඩි දියුණු කරගන්න හැමෝම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරන ගමන් හැමෝටගේම හිණ සැබෑ වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක් වේවා. සයෝනාරා.